ආයිබෝවන් හැමෝටම. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ රජයේ රැකියා අවස්ථා සඳහා තෝරගන්න 2026 මැයි මාසයට අදාළ විභාග දිනදර්ශනය ගැන ඔබව දැනුවත් කරන්න. ඉතින් පළවෙනිම රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පවතින රෙජිස්ටර් සේවයේ දෙවන පන්තියේ ඉඩම් රෙජිස්ටර් තහිමිකම් දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගයේ 2025-26 විභාගය පැවැත්වෙන්නේ 10 වෙනිදා ගාල්ල හා මාතර අවට තමයි විභාග පැවැත්වෙන ස්ථානය. නැගෙනහිර පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2026. ඒකත් පැවැත්වෙන්නේ 10 වෙනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ. සබරගමුව පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය. ඒකත් පැවැත්වෙන්නේ 10 වෙනිදා රත්නපුර. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩයිම් විභාගය. ඒකත් පැවැත්වෙන්නේ 10 වෙනිදා ප්‍රධාන නගරය. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2026 ප්‍රධාන නගර. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දෙවන පෙළ ජේලර් හා දෙවන පෙළ පුනරුත්ථාපන නිලධාරී තනතුරට උසස් කිරීමේ ලිඛිත තරඟ විභාගය 2025-26 16 වෙනිදා කොළඹදී තමයි මේ විභාගය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා කාර්මික අධ්‍යාපන ශ්‍රේණියේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය. මේක පැවැත්වෙන්නේ 16 වෙනිදා කොළඹදී. ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සේවයේ තුන්වන පන්තියේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2025-26 මේක පැවැත්වෙන්නේ 17 වෙනිදා ප්‍රධාන නගර ආශ්‍රිතය තමයි තියෙන්නේ. මුදල් කමිෂන් සභාවේ ශ්‍රී ලංකා තාක්ෂණික සේවයේ තාක්ෂණික නිලධාරී තුන්වන ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගය 2025-26 17 වෙනිදා තමයි තියෙන්නේ කොළඹ. ඒකබද්ධ රියදුරු සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2026 එකක් තියෙන්නේ 17 වෙනිදා කොළඹදී. කුෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණික සේවයේ කුෂිකර්ම උපදේශක පරීක්ෂණ සහකාර පස් සමීක්ෂණ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය 23 වෙනිදා තියෙනවා. ඒකක් තියෙන්නේ කොළඹ. නැගෙනහිර පළාත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2026 මේක පැවැත්වෙන්නේ 24 වෙනිදා ත්‍රිකුණාමලයේ. දෙවෙනි ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය 23-26 මේක පැවැත්වෙන්නේ 24 දෙවෙනි පුරා. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය 2026 මේක පැවැත්වෙන්නේ 24 වෙනිදා දිවයිනේ පුරා මධ්‍යස්ථානවල තමයි මේ තරඟ විභාගය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සේවයේ තුන්වන පන්තියේ පළවෙනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2026 31 වෙනිදා තමයි මේක පැවැත්වෙන්නේ කොළඹදී. ශ්‍රී ලංකා මිනුම්දුරු සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩයිම් විභාගයේ 2025 31 වෙනිදා තමයි පැවැත්වෙන්නේ කොළඹදී. මෙහෙම තමයි දැනට මේ දින දර්ශනය තියෙන්නේ. හැබැයි මේවා වෙනස් වෙන්න පුළුවන් ඉදිරියේදී. ඉතින් මං හිතනවා ඔයාලට මේ එක්සෑම් සඳහා ලෑස්ති වෙන්න හොඳ වෙලාවක් තියෙනවා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.